කන් වලට ඇතුල් වෙච්ච අකුසල් සෝදා හරින්න කොච්චර මේ කන් වලින් බනහන්න ඕනේද? මේ අත් වලින් සසරේ කිරිච්ච පව් ගෙවා දාන්න මේ අත් වලින් කොච්චර දම් බෙදන්න ඕනේද? මේ අත් වලින් කොච්චර මල් පුදන්න ඕනේද? මේ අත් දෙක එකතු කරලා කොයිතරම් සාදු කියන්න ඕනේද? ඒකයි මේ කටවල් වලින් කොච්චර බුදුගුණ කියන්න ඕනේද? මතක තියාගන්න පින්වත්නි, ගෞතම බුද්ධ ශාසනයේ මේ විදිහට දහම් හඬ ඇහෙන ධර්මයේ හැසිරෙන්න පුළුවන් අවසාන යුගයයි මේ. ඉතින් එහාට නෑ. මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ ෆෝන් වලම ජීවිතේ සින්න කරන්න එපා. බලන්න අපිට මනුස්ස ජීවිතේට ලැබිච්ච සාපේ දැන් කොල්ල කුරුට්ටු ඉන්නවා රෑ පාන්දර වෙනකල් මේක ඔබ ෆෝන් එක බල බල ඉන්නවා. S2 ප්‍රිය වෙනකොට අවසානෙට දකින්නේ ෆෝන් එක. උදේ පාන්දර ඇහැරෙනකොට අඩ නින්දෙන් අත යවලා වෙලාව බලන්නේ ෆෝන් එකෙන්. එතකොට මනුස්ස ජීවිතේ ඇහැ ප්‍රිය වෙන්නේ ෆෝන් එකෙන්, S2 ඇරෙන්නේ ෆෝන් එකෙන්. යකඩ ගොඩකට අපේ මේ ජීවිතේ සින්න උනා. අපේ S2 ඇරෙනකොටම ඒ උතුම් ආර්යයන් වහන්සේලා දකින්නේ කවද්ද?